ආයිබෝවන් ජීවිතය ගැන කියන හස්තරේඛා ශාස්ත්‍රයේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්න යන්නේ සීස රේඛාව සම්බන්ධව. ඔබේ අතේ මෙම රේඛාව සඳහන් වෙලා තියෙනවද කියලා බලන්න. මෙම රේඛාව අතක හොඳ හැටි නිරූපණය වෙන ෆොටෝයක් මම මෙතන සඳහන් කරලා තිනවා. මෙම රේඛාවෙන් ශරීරයේ සිත සහ මොළය පිළිබඳ කරුණු පිළිගුව වේ. ඉහත සඳහන් මණ්ඩල දෙකට යාව පිහිටීම සුබයි. නිර්මාණ ශක්තිය ආදරය පෙන්නුම් කරයි. මෙම රේඛාව කුඩාවීම ඉක්මන් භාවය පෙන්නුම් කරයි. පළල් නම් මෙම රේඛාව පළල් නම් ආත්ම කෘප්තිය හීන වේ. කුඩා නම් ස්ථීර භාවය රහිත වේ. මොළයට සහ සිත ගැන ඥානය ගැන පිළිගූ කෙරේ. මෙම රේඛාව චිත්‍රය නිරූපණය පිහිටීමේ කතිකත්වය භාෂා ගණනකින් පැහැදිලි අවබෝධය විශ්වාසය තහවුරු වේ. මෙම රේඛාව ජීවන රේඛාවට ඉහළින් විහිදී යයි. මෙම රේඛාව පැහැදිලි වීම සුබයි. මෙම රේඛාව ඉරකින් හෝ කතිරකින් කැපී ගියොත් ආගමික ප්‍රධාන ඥානවන්තයෙක් හා සමාන පුද්ගලයෙකු බවට පත්වේ. සමහර විට මළගිය ප්‍රාණකාරයෙකුගේ බලගතු බලපෑමක් පිහිටයි. එයින් අනතුරු අන්ත්‍රා පවා පමණක් නොව මාරක පවා පරදවා ජය ලබන්නෙකු වෙයි. අද්භූත සිතුවිලි පවා පහළ වෙනවා ඇත. විශේෂයෙන් ඉහත සඳහන් ලාංඡනය පූජ්‍ය පක්ෂයේ අත්ලේ සමහර විට පිහිටනව ඇත. මෙම රේඛාව තුළ යම් හේකින් දූපතක් සමග රවුම් කුඩා බිඳුවක් මෙන් යම් සලකුණක් ඇතිවීමෙන් ඔබට වේදනාකාරී ප්‍රේම සම්බන්ධයක වෙනස් වීමක් ඥාතීන්ගේ විරෝධයක් නොයෙක් බාධා පවා ගෙන දෙන පීඩාකාරී අද්භූත ලකුණකි. මෙම රේඛාවට සම්බන්ධව තව තද රේඛා යාවීමෙන් පහළ කුජ මණ්ඩලයේ සිට ඉහළ කුජ මණ්ඩලයේ දෙසට තරමක් හෝ විහිදී යාමෙන් උතුම් ඥානයක් පහළ වේ. ඕනෑම දෙයක් මතක තබා ගැනීමේ හැකියාව පමණක් නොව මනා වටහා ගැනීමේ නියුක්ත බව පෙන්නුම් කරයි. මෙම රේඛාව පහළට මැණික් කටුව දෙසට කුඩා රේඛාවක් පෙන්නුම් කළොත් ඉරි තුනක් පහළ චිත්‍රයේ තියෙනවා. මේ ආකාරයෙන් ඉහත සඳහන් කරුණු
දෙගුණ තෙගුණ වේ. මෙම රේඛාව දිගුවීමෙන් උසස් අධ්‍යාපනය තනතුරු තානාන්තර නායකත්වයක් දීමේ හැකියාව ඉංජිනේරු වෘත්තියේ හා සමාන රැකියාවක් පවා හිමිවන්නෙකු විය හැකිය. මෙම රේඛාව හරහා ජීවන රේඛාව සිට ගුරු මණ්ඩලය දෙසට සිහින් රේඛාවක් විහිදී ගියහොත් සොර සතුරු උවදුරු රෝග පීඩා කරදර සියල්ල පරාජයට පත්කර දියුණුව කරා යන්නෙකු බවට පෙන්නුම් කෙරේ. මෙම රේඛාවට ඉහළින් ධන ලකුණ පෙන්නුම් කළොත් රටේම දක්ෂයෙකු දේශීය මුල් පෙළේ ශිල්පියෙකු වීමට එය නිෂ්ඵල නොවේ. මෙම රේඛාව කුජ මණ්ඩලයේ පටන්ගෙන කෙළවර පහළට නැමී ගියහොත් යටිකුරු වැඩවසම් කිරීම යටතට ගැනීම නිතර බියගුළු ස්වභාවයක් පවා පෙන්නුම් කෙරේ. සිතේ කනස්සල්ල ගතිය මතු කරයි. සීස රේඛාව ජීවන රේඛාව කෙටි වූ කල තමාගේ ආයුෂ කාලය අඩුවීමක් පෙන්නුම් කෙරේ. මෙම රේඛා දෙකේ කත්තිර ලකුණු කුඩාවට වර්ණ වී නම් හදිසි වියෝවක් සිදුවේ. සීස රේඛා මැද ඇඟිල්ලට පහළින් වෙන්වීමක් සිදු වුවහොත් ඒ වයසේදී හදිසි මරණ සිදුවේ. තමාට වයස නිගමනය කරගත හැකි බව ඉහත වයස් සීමාව සකසා ගැනීමද දැනගන්න පුළුවන් බව මා සිතමි. බුදුගුණ වලින් සැනසීමක් ලබා ගැනීමට ස්වාමින් වහන්සේ නමක් හමු වී විහාරස්ථානයකින් ශාන්තියක් ලබා ගැනීම, උපදෙස් ලබා ගැනීම, සැනසීමක් ලබාගත හැක. මෙම රේඛාව නානා වෙන් වීම පෙන්නුම් කළොත් භූමි මරු බාධා කම්කටොළු ලෙඩ දුක් පසුතැවිලි අවුල් සිත් කිපෙන ගති ඇතිවන බව පෙන්නුම් කරයි. මෙම රේඛාව ඉහළින් දෙකට බෙදී පළවෙනි රේඛාවට සම්බන්ධ වී දෙපැත්තට විහිදී ඉහළට සහ පහළට විහිදී ගියහොත් හෘද රේඛාවට ළඟා වුවහොත් ආලයෙන් ආදරයෙන් ප්‍රේමයෙන් වෙලි රාගාදී කටයුතු වලින් සියල්ල විනාශ කරන ප්‍රපාතයට පවා පත්වෙන්නෙකු වේ. සීස රේඛාව සහ බුධ රේඛාව කැපෙන ස්ථානයේ තරු සලකුණක් හෝ නම් ඒ අයට දරුවන් නොමැති බවත් දරුඵල රහිත බවත් පෙන්නුම් කෙරේ. මේ වගේම
අතේ ඇඳිලා තියෙන රේඛා සම්බන්ධව දැනගන්න මාගේ YouTube channel එක subscribe කරන්න. මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක් වේවා.